ඔන්න YouTube එකෙන් ක්‍රියේටර්ස්ලා සියලුම දෙනාට බලපාන විශේෂයෙන්ම අලුතෙන් channel එකක් පටන් ගන්න ඉන්න අයට ගොඩක්ම වැදගත් වෙන ලොකු අප්ඩේට් එකක් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. Two partner program entry requirements that unlock ads and premium revenue sharing for new creators. While ඉතින් YouTube has grown to ගොඩක් අය කතා වෙනවා දැන් මොනටයිස් කරන්න watch hours 8000ක් ඕනේද? shorts views මිලියන 20ක් ඕනේද කියලා. මේ කතාව ඇත්තද? දැනටමත් මොනටයිස් වෙච්ච channel වලට මොකද වෙන්නේ? අලුතෙන් එන අය මොනවද කරන්න ඕනේ? අද වීඩියෝ එකෙන් අපි මේ සියලුම දේවල් ගැන කතා කරනවා. ඒ නිසා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. පළවෙනි සහ ලොකුම වෙනස්කම තමයි YouTube partner program. එහෙම නැත්නම් YPP එකට අලුතෙන් එකතු වෙන අයට ads සහ premium revenue ගන්න තියෙන limit එක වෙනස් වීම. මේ අලුත් rules ක්‍රියාත්මක වෙන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳන්. ඉතින් කලින් තිබ්බ subscribersලා 1000ක අවශ්‍යතාවය ඒ විදිහටම දිගටම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් කලින් තිබුණ watch time පැය 4000 වෙනුවට දැන් අවුරුද්දක් ඇතුළත ඒ කියන්නේ දින 365ක් ඇතුළත watch time පැය 8000ක් ඕන වෙනවා. ඉතින් මේ විදිහට ගත්තොත් ඔයාට මොනටයිස් කරන්න නම් subscribersලා 1000ක් සහ දින 365ක් ඇතුළත watch time පැය 8000ක් ඕන වෙනවා. ඉතින් short වලින් YPP එකට එහෙම නැත්නම් short content වලින් YouTube partner program එකට එකතු වෙනවා නම් දින 90ක් ඇතුළත තිබ්බ views මිලියන 10 වෙනුවට මේ වෙද්දි එයාලා views මිලියන 20ක් ඉල්ලලා තියෙනවා. ඉතින් good news එක තමයි ඔයා දැනටමත් YouTube partner program එකේ ඉන්න කෙනෙක් නම් දැනටමත් monetization on නම් ඔයාට මේ වෙනස්කම කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඔයාගේ channel එක දිගටම monetize වෙලා තියෙනවා. ඒ වගේම fan funding සහ shopping වලට තියෙන subscribers 500 සහ watch hours 3000 සීමාවන් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඒ විදිහටම තියෙනවා. දෙවෙනි කාරණේ තමයි short වෙනුවෙන් එන අලුත් ongoing වෙනස්කම. අපි මුලින් කතා කරා වගේ අලුතෙන් YPP එකට ඇතුළත් වෙන්න short views මිලියන 20ක් ඕනේ. හැබැයි ඊට අමතරව 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳන් ඔයා දැනටමත් YPP එකේ ඉන්න කෙනෙක් වුණත් shorts වලින් ads හෝ premium revenue share එක දිගටම ලබා ගන්න ඕනේ නම් පසුගිය දින 90 ඇතුළත ඔයාගේ channel එකට ආම වශයෙන් shorts views මිලියන 10ක් තියෙන්න ඕනේ. හැබැයි මෙතනදී එක දෙයක් මතක තියාගන්න. මොකක් හරි හේතුවක් නිසා ඔයාගේ short views ප්‍රමාණය මිලියන 10කට වඩා අඩු වුණොත් ඔයා YPP එකෙන් අයින් වෙන්නේ නැහැ. ඔයාගේ long form content එහෙම නැත්නම් දිග වීඩියෝ වල monetization එක දිගටම වැඩ කරනවා. shorts revenue එක විතරක් తాවකාලිකව post වෙනවා. ආයේ views මිලියන 10 පහු කරපු ගමන් shorts revenue එක auto ඊළඟ මාසෙ ඉඳන් on වෙනවා. ඊට අමතරව කුඩා short creatorsලා වෙනුවෙන් YouTube shopping bonuses, brand deals, incentives වගේ තවත් අලුත් earning ways ඉදිරියට හඳුන්වා දෙන්නත් YouTube එක ලෑස්ති. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් YouTube එක උත්සාහ කරන්නේ quality එකෙන් වැඩි active content creatorsලව platform එක ඇතුලේ තියාගන්න සහ එයාලට වැඩි වටිනාකමක් දෙන්න. ඉතින් ඔයා තාමත් channel එකක් පටන් ගත්තේ නැත්නම් එහෙම නැත්නම් මොනටයිස් කරන්න ළඟ ඉන්නවනම් 2027 පෙබරවාරි වෙන්න කලින් දැනට තියෙන watch hours පැය 4000 සහ short views මිලියන 10 කවර් කරගන්න එක ගොඩක් වාසි. ඉතින් ඔයාලට මේ අලුත් අප්ඩේට් එක ගැන මොකද හිතෙන්නේ? අලුතෙන් එන අයගේ watch hours වැඩි කරපු එක සාධාරණද? ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වගේම වටින වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.